අපිට ගෙදර ඉන්න අය ඉන්න 3-4 දෙනාගේ සිත් ටිකවත් දැනගන්න බෑ. බෑනේ. මොන ආකාරයේ සිතුවිලිද ඒගොල්ලෝ ගාව තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් වාඩි වෙලා හිටියත් ශනේන් පරිචිත්ත විඥානන ඥාණයෙන් එයාලඟ තියෙන සිත් සියල්ල බුදුරජාණන් වහන්සේ දැන ගන්නවා විතර නෙවෙයි දකිනවා. අන්න පහදින්න හේතු. ඒ හින්දායි පහදින්නේ අපි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම එක චිත්තක්ෂණයකට මානෙන් යුක්ත සිතක් හැදුවද? මානෙ, සියමාන, සදිසිමාන, හීනමාන අන්නයට වඩා ඉහළින් ඉන්න ඕන කියලා සිතක් හැදුවද කොතනකවත්? කවදාවත් හැදුවේ නැහැ. අන්නය හා සමානයි කියලා හැදුවද? නෑ, අන්නයත් එක සමාන කරන්නවත් බෑනේ. එහෙනම් සියමාන, සදිසිමාන, හීනමාන කියන මේ ත්‍රිවිධ මානෙන් එක චිත්තක්ෂණයක් මානයෙන් යුක්ත සිතක් හැදුවද? අපිට සෑම මොහොතකමනේ අරමුණ ගත්තද මුලා වුණාද පෙන්වන්න යන මානෙ නැද්ද? අන්න එක්කෙනාට තමන්ගේ එක්ක ගුණය පෙන්නයි, එක්ක පැහැපත් බව පෙන්නයි, එක්ක වස්තු සම්පත් පෙන්නයි, දීපල පෙන්නයි. එහෙම නැත්නම් තමන්ගේ පරපුර ගැන කතා කරයි. මොකක්ද ඒකට කියනනේ? වංශේ කබල් ගන්නද මොකද්ද කියන්නේ? මෙන්න නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේට තිබ්බද ඒවා? නෑ නේද? ඒ හින්දා තමයි පහදින්නේ අපි. එහෙනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම දිට්ඨියෙන් යුක්ත සිතක් හැදුවා. දිට්ඨි කියන්නේ වැරදි දර්ශනය. සාසත දිට්ඨි, උච්ඡේද දිට්ඨි, අක්‍රිය දිට්ඨි, නාස්තික දිට්ඨි, දේවවාදේ, නිර්මාණවාදේ, අහේතුක අපච්චවාදේ, පුබ්බේකත කම්මවාදේ. ඔය එකක් අතිබ්බද බුදුරජාණන් වහන්සේ? ද සියලු දිට්ඨි ප්‍රහීනද? සියලු දිට්ඨි ප්‍රහීනයි. බුදුරජාණන් වහන්සේ තමයි සම්මා දිට්ඨි. නිවැරදි දර්ශනයක් තිබ්බා. නිවැරදි දැකීමක් තිබ්බා බුදුරජාණන් වහන්සේ. අපිට අපි එක්ක ඇත කියයි එක්ක නැත කියයි. නැත්. යම් කිසි කෙනෙක්ගෙන් ඇහුවොත් ඒක තියෙනවා. තියෙනවා. නෑ ඒක නෑ. ওই දෙකනේ කියන්නේ. තථාගතයන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඇත කිව්වොත් සාස්වත දිටි, නෑ කිව්වොත් උච්ඡේද දිටි. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා? මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී, මේ නූපදීමෙන් මේ නූපදී. ඒක නෙමෙයිද හරි? ඒක නෙමෙයිද හරි? එහෙනම් අන්න අපි පහදිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඊ타ත්ම නිවැරදි, පැහැදිලි, පිරිසිදුයි. අපි හේතු ප්‍රත්‍ය දකිනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. අන්න අපි දැක්කා. දැන් හේතු ප්‍රත්‍ය දැක්කනම් නිවැරදිව අපි එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවමද නැද්ද? එහෙනම් එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් තණ්හා දිට්ඨියක ඇසුරක් තියෙනවද? එහෙනම් බය ඇති වෙනවා. තණ්හා දිට්ඨියක ඇසුරක්, යාලුකමක්, මිත්‍රකමක් තියෙනවද? ඒ හින්දා බය ඇති වෙනවා. මං කියන්නම් උදාහරණ ඕන. ගෙදරින් එළියට බහිනකොට හොුණ චිච්චික් ගාව නම් බය වෙනවනේ. නැද්ද? දැන් මොකද්ද ඒක? ඒක දිට්ඨියක්. ඔකට තමයි දිට්ඨි කියන්නේ. දේව දාගෙන නැද්ද ඔය ඔළුවේ? එතකොට දිට්ඨියෙන් හින්දා බය වෙනවද නැද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිට්ඨි තියනවාද? එහෙනම් බය වෙනවා. උලමෙක් වහලේ හැපුණොත් ඇඬුවොත් එහෙම අම්මෝ බය වෙනවා. නැද්ද? රහව් කියලා මොකෙද්ද ඉන්නවා? ඒකට වෙලාවක් හදාගෙන තිනවා. අම්මෝ දැන් මේ වෙලාවේ යන්න එපා මේක රහව් කාලය. මේක කොහේ ඉන්නවද කියලා මම නම් දන්නේ. මේ කොහෙද ඉන්නේ? දැන් බය වෙලා නේද? ඇයි ඒ දිට්ඨියකනේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිට්ඨිය ආශ්‍රය කරනවා නම් බය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බය වෙන තැනක් තියෙනවද කොහොමද? ඇයි? සියලු දිට්ඨි ප්‍රහීනයි. අපි ඔව් පාරට බහිනකොට තමන් අකමැති පුජ්‍යලෙක් ඉස්සරහට හම්බුණා. අපෝ බෑ මේ ගමන යන්නේ තව පොඩ්ඩක් වෙලා ගිහිල්ලා යනවා. දැන් මේ යන්න බෑ. පෝ ඒකාන්තාවගේ ස්වාමියා මැරලානේ. හිස් කාලයක් අරන් ඉස්සරහට ආවා. මම මේ හොඳ ගමනක් යන්න එළියට බැස්සේ.
අපෝ හරියන්නේ නැහැ වැඩි. ඉතින් හරියන්නේම නැහැ තමයි හරියන්නේ නැහැ කියලානේ පාරට බයි. බය වෙනව නේද? ඇයි ඒ බය වෙන්නේ? දිට්ඨිය ආශ්‍රය කිරීම නිසා බය වෙනවා. දිට්ඨිය එක යාළුයි. දිට්ඨිය එක මිත්‍රකම් පවත්වනවා. හවුද නැද්ද? තර බුදුරජාණන් වහන්සේ බය වුනේ නැත්තේ ඇයි? එහෙනම් දිට්ඨියත් එක්ක ආශ්‍රයක් තිබ්බද බුදුරජාණන් වහන්සේට? කිසිම දිට්ඨියක්? එහෙනම් ඒක තමයි සමහර අගහරුවාදා සිකුරාදා මැරුණාම උපදින්නත් හොඳයි, කසාද බදින්නත් හොඳයි, මැරෙන්නත් හොඳයි. මැරුණාට පස්සේ ගෙදරට එන්න හොඳ නැහැ. බයයි හිටින් ගෙදර ඉන්න අය. ඇයි? ඒගොල්ලෝ මැරෙයි කියලා. ඒගොල්ලෝ මැරෙන්නේ නැද්ද? දැන් අගහරුවාදා සිකුරාදා ඒගොල්ලන්ව ගෙදරට ගෙනාවොත් ඒ බොඩි එක ඒ දේහය ගෙනාවොත් එතකොට අනිත් අය මැරෙන්නේ නැහැ. බය වෙනවනේ. ඇයි? ඕකට තමයි දිට්ඨි කියන්නේ. දිට්ඨිය කාශ්‍රය කරනවාද? එහෙනම් බය වෙනවා. තණ්හාවත් එක්ක ආශ්‍රය කරනවාද? තණ්හාවත් එක්ක මිත්‍රකම් පවත්නවාද? බය වෙනවද නැද්ද? අම්මෝ මට මේක නැති වුණොත් එහෙම කියලා. බය වෙනවද නැද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ බය වෙච්ච තැනක් තියනවද කොහොමද? බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම ඇයි ඒ? තණ්හා දිට්ඨියක ආශ්‍රයක් නැහැ. ඇසුරක් නැහැ. එහෙනම් නිවන් දකින්න යම් කිසි කෙනෙක් ප්‍රායෝගිකව මේ තණ්හා දිට්ඨි කියන ඒවා අයින් කරන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕනේ. ඒ අයින් වෙච්ච දාට තමයි දිට්ඨි විසුද්ධි. එතකන් දිට්ඨි විසුද්ධි වෙන්නේ. දිට්ඨිත් එක්ක තමයි ගැට ගහගෙන තියෙන මනස. ගැට ගහගෙන තියෙන අරමුණු ගැට ගහන්නේ දිට්ඨිත් එක්ක. එහෙනම් තථාගතයන් වහන්සේට එහෙම නැහැ. විචිකිච්ඡාවක් තිබ්බද තථාගතයන් වහන්සේට? කොයි වෙලාවක? සැකයක්, අවිශ්වාසයක්, විමතියක්. මෙතනට ගියොත් හරියයිද කියලා? මේ දේවාලයට ගියොත් හරියයිද කියලා? එහෙම තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේටම සැකයක්, අවිශ්වාසයක් මොකුත් නෑ. ඒ සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ. නිවැරදි දර්ශනයක් මතින් සත්‍ය අවබෝධ කරලා නිවැරදිව දැක්කා. ඒ දහම කාටවත් වෙනස් කරන්න බෑ ලෝකේ. ඒක කාටවත් මේ ලෝකේ වෙනස් කරන්න බෑ. අනිශ්චිතම දිට්ටි බවට පත් වේ. තව ටික කාලයක් යනකොට ආතසික්ලාක් කිව්වා. 2050 වෙනකොට මේ ලෝකේ ඉතුරු වෙන එකම දහමයි කිව්වා. අනිශ්චිතම මිත්‍යා දිට්ටි බවට පත් වෙනවා කිව්වා. මොකද ක්‍රමක්‍රමයෙන් බුද්ධියෙන් උසස් අය තමයි ලෝකේ පහළ වෙන්නේ. ඒ බුද්ධියට නිවැරදි දේ දකින්න ඒගොල්ලෝ. එහෙනම් ඉතුරු වෙන එකම දහමයි ඒ බුදුදහම කියලා ආතසික්ලාක් කිව්වේ. තාමත්ම අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. දන්නවනේ. එහෙනම් මේක වෙනස් කරන්න බෑ. ඔය නාසා ආයතනයේ තියෙන විද්‍යාව වෙනස් වෙනවා. ඇමරිකාවේ නාසා ආයතනයේ තියෙන විද්‍යාව වෙනස් වෙනවා නේ. ඇයි මේ සුමානේ හොයාගත්ත එකට වඩා වෙනස් එකක් නේ ලබන සතිය හොයාගන්න. නැත්නම් ඒ දෙකටම වඩා වෙනස් එකක් තව මාසයක් යනකොට හොයාගෙන. දැන් එතකොට මේවා අවිද්‍යාව. එතකොට එදා හොයාගත්ත එක විද්‍යාව. ඒගොල්ලන් කියනවා මේක තමයි විද්‍යාව. අරව නැහැ. ඒව නෙමෙයි. ඒ අලුතෙන් හොයාගන්නවනේ. තාරකා හොයාගන්නවා, ග්‍රහ ලෝක හොයාගන්නවා, ලෝකවල හොයාගන්නවා. දැන් එතකොට අරව අවිද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විද්‍යාව කියලා එකක් ඒක විද්‍යාවම තමයි. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. මේක වෙනස් කරන්නකො පුළුවන්. පුළුවන් ද වෙනස් කරන්න? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔක ඇතුලේ බලන කෙනෙක් නැහැ. ඔක ඇතුලේ පෙනෙන කෙනෙක් නැහැ. ඔක ඇතුලේ දකින කෙනෙක් නැහැ. මහණෙනි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක්. මොකද්ද?